എന്നോണെ ආඩුවෙන්. ආඩුවෙන්. ඒ කිව්වේ හිරුන්ට තේරෙන සිංහලෙන්. සරි. මම මේක නම් ටික විදියට ගන්නෙ. දෙවනියට ඉන්නේ සෙතුල. ඊයේ ක්‍රම දෙකෙන් කියන්න තමන්ට උදාහරණ කැමති එකක් කියන්න. නාන් උඩි කියනකොට නාන් කියනකොට එන්නේ කුඩි කියනකොට ඊ ශබ්දයෙන් ඉවර වෙන්නේ ඊ ශබ්දයෙන් ඉවර වෙනකොට මොකද්ද අවසානයේට එන්න ඕන මොකද්ද හල් පයන් දෙක ඊට පස්සේ නාන් කුඩි දාලා අර ඒන් කියන එකෙන් අන්තිම පයන්නයි අරකේ තියෙන පළවෙනි අකුරයි සංදි කරනවා නාන් කුඩි ඒන් තමයි එතකොට එන්නේ උත්තරේ මොකද්ද එතකොට? නාන් කුඩි පේන් කුඩිප්පේ. සරි. ඊට පස්සේ අශෙන් අශාන්